ඉස්සරනම් හිතුණු විටදි හමුණා සිතින් වෙලි නීරු මధుර ලොවකට නිවුණා එකට හිඳන් එකට අඬන් එකට හිනැහුණා ආදරය කාරුම පුදුම රසය තේරුණා ඔගොල්ලෝ මේ සින්දුව අහලා තියෙනව නේද මේකේ මෙන්න මේ කොටස ඉස්සරනම් හිතුණු විටදි හමු වුණා In the past we met whenever we thought about it. In the past වෙනකොට ඕන්න ඔයගොල්ලන්ට long ago, earlier ඒ වගේ වචනක් use කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මතක තියාගන්න මේ translations අර වචනෙම ඒ වචනෙම English word එක එහෙම දාලා අපිට translate කරන්න බෑ. අදහස එන්න තමයි මේ translation එක කරන්නේ. Today let's learn how to use the English word whenever correctly. මේක ගොඩක් පැටලෙනවා අපිට when කියන conjunction එකත් එක්ක. Whenever is a subordinating conjunction. If you don't know what is a conjunction, you can just go back and search the earlier videos. We use it to talk about something that happens every time another thing happens. Or repeated actions or situations. ඒ කියන්නේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන හැම වෙලාවෙම තව දෙයක් සිද්ධ වෙද්දි තමයි අපි මේ whenever කියන එක use කරන්නේ. whenever කියන එකේ සිංහල meaning එක අපිට නිකන් roughly ගන්න පුළුවන්. හැම වෙලාවෙම වගේ තේරුමක්. ඒ කියන්නේ හැම වෙලාවෙම අන්න ඒ වගේ තේරුමක් අපිට ගන්න පුළුවන්. It's like every time something happens, this also happens. මොකක් හරි දෙයක් වෙන හැම වෙලාවම මේ දේත් වෙනවා. අන්න ඒ වගේ අදහසකින් අපිට මේ whenever කියන වචනේ use කරන්න පුළුවන්. Let's see the structure of these sentences. අපි බලන්න ඕන දැන් අපි මේ වගේ වාක්‍යයක් කියද්දි හරි ලියද්දි හරි කොහොමද structure එක කියලා. මේ whenever කියන වචනේ ඕනනම් අපිට වාක්‍යයේ මුලට use කරන්නත් පුළුවන්. ඕනනම් වාක්‍යයේ මැදට use කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දැන් actions දෙකක් ගැන මොනවා හරි සිදුවීම් දෙකක් ගැන කතා කරනවානේ. එතකොට ඒ දෙක මැදට ඕනනම් use කරන්නත් පුළුවන් ඕනනම් පටන් ගනිද්දිම use කරන්නත් පුළුවන්. Let's see some more examples, then it would be clear to you. Whenever it rains, I stay at home. වහින හැම වෙලාවම මම ගෙදර ඉන්නවා. Whenever she calls, I answer immediately. ඇය call කරන හැම වෙලාවෙම මම ටක් ගාලා ඒක answer කරනවා. මේ sentences ඔක්කොම ටික whenever කියන වචනේ මැදට දාලා කියන්නත් පුළුවන්. මම එකක් කියලා පෙන්නන්නම්. I stay at home whenever it rains. මේක whenever අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුලට දාන්නත් පුළුවන්. මෙහෙම මැදට දාලා කියන්නත් පුළුවන්. Remember, whenever emphasizes repeated events, not a single moment. එක action එකක් ගැන විතරක් කියන්න අපි සාමාන්‍යයෙන් whenever ගන්නෙ නැහැ. මොකද හැම වෙලාවෙම වගේ අදහසක් නෙමෙයි එන්නේ. Whenever I eat ice cream, I feel happy. මම ice cream කන හැම වෙලාවෙම මට සතුටුයි. Whenever he visits, we go out for tea. Whenever is very common in storytelling, songs and daily conversations with repeated actions. මේ whenever කියන එක අපි ගොඩක් වෙලාවට මෙහෙම සින්දු වලදී නැත්නම් storytelling අපි කතා කියද්දී ඒ වගේම එදිනෙදා අපේ කතාවලදී අපි නැවත සිද්ධ වෙන දෙයක් ගැන කියනකොට whenever use කරනවා. Follow Easy English with Hindi for more lessons with Sinhala songs and real life examples. Bye!